ගංවල යන ගංවල යන්ඩ ඉන්න ගංවල ගිහිල්ල ඇවිල්ල තමන්ගේ ගමයින් ඔය කවුරු වුණත් හිතන්ඩ ඕන එකක් තියෙන ඒ තමයි මේ ඊය පෙරේදා මේ දවස් කීපයකට ඉස්සල්ල වෙච්ච සිදුවීම් නාන අනතුරු රියානතුරු කියන මාරයා කොහොමත් ඉන්නවන එක ලංකා මිනිස්සු පිටු දකිින්ටවත් ඒකෙන් බේරෙන්ඩවත් මිනිස්සුන්ට ඌමනාවකුත් නෑ ඒක ඉතින් හැමදාම කරගන්න හැබැ අලුත් අනතුර තමා මේ නාන අනතුර දැන් ඒක අලුත් අවුරුද්ධට අපි තමන්ගේ ගමේ වැවක් තිබ්බත්න් ඒකට අපි යද්දි මංකඩේ අපි දන්නවා මෙතන තමයි කිඹුලා ඉන්න මෙතන තමයි වල තියෙන්නේ මෙතන තමයි ගොඩැල්ල තියෙන්නේ කියලා ඒ වගේම මෙතන තමයි දියවැල තියෙන්නේ කියලා අපි ගමේ වැවේ දොලේ විලේ අපි දන්නවා හැබැයි අපි වෙන තැනකට අපේ ඥාතියාගේ ගෙදර දැන් අපි කිව්වොත් අනුරාධපුරයේ ඉන්න එක්කෙනෙක් යනවා සූරියව ඒ පැත්තේ ගිහිල්ලා ඒ පැත්තේ ජලාශයකට පැන්නාම ඒකේ අපි දන්නේ නැහැ ඒ වගේම වැව්වල ජලයයි පොකුණේ ජලයයි වෙනස් වැවේ මුහුදේ ජලය වෙනස් මේකත් තේරුම් ගන්න ඕන කොයි වැවේ ගියත් මුහුදට ගියාට පස්සේ ඒකේ ජලය ක්‍රියාකාරී වෙන විදිහ වෙනස් එතකොට ඒ වගේ මිනිස්සු තේරුම් ගන්න ඕන ගොඩක් වෙන්නේ තමන් පීනන්න දන්නේ නැති දැන් අපේ රටේ හැම තැනම ජලාශ වව් අනම්මනම් ඔය ඕන තරම් තිබ්බට වටේ මුහුද තිබ්බට මිනිස්සු පොඩි කාලේ ඉඳන් පීනන්න පුරුදු වෙන්නේ නැහනේ සායි වලට පණින්නේ නැහනේ එතකොට ඒක අපේ තියෙන එකක් තියෙනවා එහෙම එකක් ඉතින් ඒක පැත්තකින් තියමුකෝ දැන්
ඉතුරුවෙන් නැහැ අතුරුදහන් වුණාම. ඉතින් ඔන්න ඕක තමයි කියන්න තියෙන්නේ. මේක ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ට, මේක පෙන්නන්න ඔයාගේ වටේ ඉන්න ඔය ඉන්න ඉක්මන් හදිස්සි තියෙන පිරිසට වතුරක් දැක්කහම් පයින්ඩ උමනාව හැදෙන අයට.